සොඩර් දරුවන්ගේ අතුරුදහන් වීම. සීතල දෙසැම්බරයේ සුන්දර නත්තල් සඳෑව සතුට සැනසුම ගෙන දෙන ප්‍රීතිමත් කාලයක්. නමුත් 1945 දෙසැම්බර් මස 25 වන දින එනම් නත්තල් දින බටහිර වර්ජිනියාවේ සොඩර් පවුලට නම් නත්තල් රාත්‍රියක් පමණක් නොවීය. මන්දයත් අද දක්වා ප්‍රතිරාවය කරන සීතල අභිරහසක ආරම්භයට එදින සොඩර් නිවැසියන්ට මුහුණ දීමට සිදුවීමයි. ඉතින් අපි අද ඔයාලව අපේ පළවෙනි චාරිකාවෙන් එක්කගෙන යන්නේ බටහිර වර්ජිනියාවේ සොඩර් පවුලේ අය මුහුණ දුන්න අභිරහස් සිදුවීම් 10 වටා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතාලියෙන් සංක්‍රමණය වී ඇමරිකාවට පැමිණි ජෝර්ජ් සොඩර් හා ඔහුගේ බිරිඳ ජෙනී සොඩර් තම නව ජීවිතය ආරම්භ කළේ වෙස් වර්ජිනියාවේ. තම බිරිඳ සමග දරුවන් 10 දෙනෙකු අදාගත් ජෝර්ජ් සාර්ථක ගල් අඟුරු ව්‍යාපාරිකයෙකු බවට පත් වුණා. නමුත් මේ සොඩර් පවුලේ ජීවිත උඩයඩ කරවීමට ගත වූයේ එක් රාත්‍රියක් පමණි. 1945 නත්තල් රාත්‍රිය සොඩර් පවුලට තීරණාත්මක රාත්‍රියක් විය. ඉදිරි හෝරා කීපයේදී තම ජීවිතවලට සිදුවීමට නියමිත දේ පිළිබඳ හාන් කවිසියක් නොදන්නා සොඩර් නිවැසියන් නත්තල් රාත්‍රිය සතුටු වෙමින් තෑගි භෝග බෙදා ගනිමින් කාලය ගත කළා. බොහෝ වේලාවක් සෙල්ලම් කර මොරිස්, මාර්තා, ලුයිස්, ජෙනී සහ බෙටි යන සොඩර් පවුලේ දරුවන් 5 දෙනා සුපුරුදු පරිදි නිින්දට ගිය තම නිවසේ නිදා ගන්නා අවසන් රාත්‍රිය මෙය බව නොදැනයි. මින් පසු සිදු වූයේ කුමක්ද? එදින රාත්‍රී 12:30ට පමණ සොඩර් නිවසේ දුරකථනය නාද විය. එය නාදුරන කාන්තාවකගෙන් ලැබුණු අසාමාන්‍ය දුරකථන ඇමතුමක් වනු අතර මෙවැනි අසාමාන්‍ය දුරකථන ඇමතුම් මින් පෙර සොඩර් පවුලට ලැබී තිබුණි. මේ දුරකථන ඇමතුමට අඩ හෝරාවකට පමණ පසු වෙඩි හඬක් වැනි හඬකින් අවදි වුණු ජෙනීට නිවස තුළට දුම් ගලාගෙන එන අයුරු දැක ගැනීමට හැකි විය. ඉතින් හදිසියෙම නිවස ගිනිගත්තේ කෙසේද? කවුරුන් හෝ නිවස ගිනි තැබුවාද? මින් පෙර ආ දුරකථන ඇමතුම මෙයට ලබා දුන් පූර්ව අනතුරු ඇඟවීමක්ද? මෙයින් කලබලයට පත්වුණු ජෙනී ජෝර්ජ් සහ තවත් දරුවන් 2 දෙනෙකු නිවසින් පිටවීමට සමත් වුණා. ඒ සමගම තවත් දරුවන් 3 දෙනෙක් නිවසෙන් එළියට පැමිණියා. නමුත් සොඩර් දෙමාපියන් දෙපළව තව තවත් ශෝකයේ ගිල්වමින් කලින් සඳහන් කළ දරුවන් 5 දෙනා නිවසින් එළියට පැමිණියේ නැහැ. මේ දරුවන් 5 දෙනා ගින්නෙන් මිය ගියාද? නැතහොත් කවුරුන් හෝ පැහැරගත්තාද? දරුවන් 5 දෙනාට සිදු වූයේ කුමක්ද? මෙලෙස සීතල අභිරහසක ආරම්භය සනිටුවහන් විය. නිනිවන රථයට කතා කළ නමුත් ඒ කිසිවෙක් වහා සොඩර් නිවස වෙත පැමිණියේ නැහැ. මේ හේතුවෙන් ඔහු තම ට්‍රක් රථය ආධාරයෙන් ගින්න නිවීමට උත්සාහ කළ නමුත් පුදුමයට මෙන් ඒ දෙදා ක්‍රියාත්මක නොවිය. කෙසේ වෙතත් උත්සාහය අත් නොහල ජෝර්ජ්ට මතක් වූයේ හැමදාම නිවස අසලම තබා තිබූ ඉනිමකයි. මන්දයත් එය ආධාරයෙන් තම දරුවන් 5 දෙනා නිදා සිටි කාමරයට ඔහුට ගොඩවීමට හැකිවන නිසාවෙන්. එම අන්තිම බලාපොරොත්තුවත් එක් නිමේෂයකින් බොඳ වී ගියේ එම ස්ථානයේ එයද නොතිබීම හේතුවෙන්. මේ සිදුවීම් එකිනෙක දෙස බැලීමෙන් වැටහෙන්නේ මේ කවුරුන් හෝ එසේත් නැත්නම් කිසියම් සංවිධානයක් විසින් සිතාමතා සිදු කළ අපරාධයක් ලෙස නොවේද? වෙනදා මෙන්ම එදත් රාත්‍රියේ පැවතුණු ඝන අන්ධකාරයේ මකා දමමින් හිරු කිරණ ලොව ස්පර්ශ කරද්දී නව දිනයක ආරම්භය ලොවට කියා පෑවේය. උදෑසන වන විට සොඩර් නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් වී හමාරය. ගින්න හටගෙන බොහෝ වේලාවකට පසු පැමිණි ගිනිවැල පටේන්ට කිරීමට ඉදිරිව තිබුණේ සුන්බුන් අතරින් සොඩර් දරුවන් 5 දෙනාගේ මෘතදේහ සොයා බැලීම පමණි. නමුත් අභිරහසකට පාර කියමින් කිසිදු මල සිරුරක් සොයා ගැනීමට නොහැකි වුණි. කොයි වගේ දැඩි ගින්නක් වුණත් යම් ඇටකටු කොටස් හෝ තිබිය යුතු බව බොහෝ විශේෂඥයින් පැවසුවත් කිසිවක් සොයාගත නොහැකි වීම විශාල ගැටලුවක් ඇති කළා. පොලිස් කණ්ඩායම් සිද්ධිය සම්බන්ධයෙන් තම විමර්ශන කටයුතු ආරම්භ කළ අතර ඔවුන් මුලින්ම තැබූ නිගමනය වූයේ ගින්න විදුලි පරිපථ දෝෂයකින් ඇති වූ බවත් අනෙක් දරුවන් සියලු දෙනා මිය ගොස් ඇති බවත්ය. නමුත් එසේ ඔවුන් මිය ගොස් නම් ඔවුන්ගේ මල සිරුර කොටස් කිසිවක් හමු නොවූයේයි. ඔවුන්ට කුමක් සිදු වුණාද? ඇත්තටම ඔවුන් මිය ගියාද? නැත්නම් තවමත් ජීවතුන් අතරද? පොලිස් නිගමනය ප්‍රතික්ෂේප කරමින් සොඩර් දෙමාපියන් සිය දරුවන් ජීවිතුන් අතර සිටිනවායත් හරිය විශ්වාස කළහ. ඔවුන්ගේ සැකේ තහවුරු කරන කරුණු කිහිපයක්ම තිබුණා.
1. ගින්න ඇතිවීමට දින කිහිපයකට පෙර ඔවුන්ගේ නිවසට ඇතුළු වීමට උත්සාහ කරන නොහඳුනන පුද්ගලයෙකු සිටීම. 2. නොහඳුනන පණිවිඩ සහ ඔවුන්ට එරෙහි තර්ජන ලැබීම. 3. දරුවන්ගේ පියා වූ ජෝර්ජ් සොඩර්ට දේශපාලන ප්‍රතිවාදිකම් තිබූ අතර ඔහු ඉතාලිය මුසෝලනීට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීම. ඒ විතරක් නෙවෙයි, දරුවන් අතුරුදහන් වී වසර කිහිපයකට පසු දෙමාපියන්ට විවිධ වාර්තා සහ ඉඟි ලැබුණා. මේ අතරින් එක් අවස්ථාවක එම දරුවන් යයි සිතිය හැකි ඡායාරූපයක් සොඩර් දෙමාපියන්ට ලැබුණා. එහි බෙටි සොඩර් ලෙස සිතිය හැකි දැරියක් සිටින බව ජෙනී පැවසුවා. එමෙන්ම සොඩර් දෙමාපියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම දරුවන් සොයා දෙන්නාට ඩොලර් 5000ක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කරන බවයි. සොඩර් දෙමාපිය යුවල කොතෙක් උත්සාහ කළත් තම අතුරුදහන් වූ දරුවන් 5 දෙනා නොදැකම 1969 වසරේදී ජෝර්ජ් සොඩර් සහ 1989 වසරේදී ජෙනී සොඩරුත් තම අවසන් හුස්ම වාතලයට එක් කළා. දරුවන් ගැන පිළිගත නොහැකි තොරතුරු තවමත් ඉදිරිපත් නොවීම පුදුමයට කරුණක්. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන්ත් විවිධ මත ඉදිරිපත් වෙනවා. ඇතැම් අය විශ්වාස කරන්නේ ඔවුන් ගින්නෙන් මිය ගිය බවයි. තවත් සමහරුන් සිතන්නේ ජෝර්ජ්ගේ දේශපාලන අදහස් නිසා ඉතාලියානු සංවිධානයක් විසින් දරුවන් පැහැරගෙන ගොස් ඇති බවයි. තවත් සමහරුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේම කැමැත්තෙන් නිවසින් පැන ගොස් ඇති බවයි. කෙසේ හෝ අවසානයේ 1945 නත්තල් රාත්‍රියේ සිදු වූ දේ තවමත් අභිරහසක්. සොඩර් දරුවන් 5 දෙනාට කුමක් සිදු වුණාද? ඔවුන් ගින්නෙන් මිය ගියාද? නැත්නම් පැහැරගෙන ගියාද? නැත්නම් ඔවුන් තවමත් ජීවතුන් අතර නම් ඔවුන් පිළිබඳ තවමත් නිශ්චිත සාක්ෂියක් හමු නොවන්නේ යැයි. ඔවුන්ගේ ඉරණම කුමක්ද? ඉතින් මේ සිදුවීම ඇමරිකාවේ අපරාධ ඉතිහාසයේ තවමත් නොවිසඳුණු අභිරහසක් ලෙස සටහන් වී අවසానයි. මේ සිදුවීම සම්බන්ධයෙන් ඔයාලා හිතන්නේ මොනවද? මේ වගේ තවත් අභිරහස් සහ අපරාධ කතා දැනගන්න අපේ channel එක subscribe කරන්න. එහෙනම් ඉක්මනින් අලුත් වීඩියෝවකින් හමු වෙමු. සුබ දවසක්.